පංචභාග රෝගයෙන් එක්තැන් වූ තමන්ගේ අම්මාව ඇහැක් වගේ බලා කියා ගන්නා 12 සැවරිදි පුංචි දියණියක් ගැන සංවේදී කතාවක් අපට අහන්න ලැබුණා. හදවතට දැනුණු මේ කතාව අපට අහන්න ලැබුණේ බදුල්ල බල්ලකෙටුව ග්‍රාමීය ආයුර්වේද රෝහලේ. නිමේෂා දියණිය උදෑසන පාසල් යන්නේ අම්මාගේ සියලු උපස්ථාන කටයුතු සිදු කිරීමෙන් අනතුරුවයි. උදේ 5ට නැගිටලා වතුර කල්ලි පෙතියලා තේ හදලා අම්මට තේ දීලා උයලා මොනස් හදලා ඉස්කෝලේ යනවා වැඩ කරනවා. ඇය පාසල නිම වී පැමිණෙන්නේද අම්මාගේ ළඟ දැවටි සියලු දේ කර දීමේ උතුම් බලාපොරොත්තුවෙන්. දැඩි ලෙස ගිලන් වී එක්තැන්ව සිටින මාලනී ගැන බල්ලකෙටුව ග්‍රාමීය ආයුර්වේද රෝහලේ වෛද්‍ය කැලුම් මනම්පිරි මහතාට දැනගන්න ලැබෙනවා. අසරණව සිටි මේ මව සහ පුංචි නිමේෂා රෝහලට කැඳවාගෙන එන්න තරම් ඒ වෛද්‍යවරයා කාරුණික වනවා. හරිහැටි කතා කිරීමට පවා නොහැකි මාලනී සිය දුක්ඛ දෝමනස්යන් විස්තර කළේ දැඩි වේදනාවෙන්. මොකක්ද සනීපේ ආවේ? ආතරයිටිස්. ඉලයින්ට පැකිලා කරාගේ දුවයි මායිදේ මගේ දුවලා මට තාරකන්න කෝඩ කන්නේ. අපිට මැසේජ් එකක් එනවා දරුවෙක් සහ අම්මා කෙනෙක් ගැන. විශේෂයෙන්ම දරුවා ගැන තමයි එන්නේ. දරුවගේ දක්ෂතාවත් එක්ක ක්‍රියාත්මක වෙන gedara හැන්ඩල් කරන තත්ත්වයක්. ඉතින් අපි එතනට ගිහලා බලනවා. බලපුවාම තේරෙනවා දරුවා ලොකු කාර්යභාරයක් අම්මා වෙනුවෙන් කරනවා. සහ එයාගේ ජීවිතය ගැන අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ලොකු වැඩ පිළිවෙලක් කරගෙන යනවා. ඒක දැකපු අපි තීරණය කරා වෛද්‍ය දෙපාර්තමේන්තුවෙන් අවසර අරගෙන දරුවා සහ අම්මව නේවාසිගත කරගෙන දරුවා මේ හොස්පිටල් එකේ ඉඳලා පාසල වෙත යවන්නත් අම්මගේ රෝග තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ සුවපත් කරගන්න උත්සාහයක යෙදෙමින් ඉන්නවා මේ වෙනකොට. හැදුවැඩු අම්මාට මදි පුංචිකම් නොකර සලකන මේ පුංචි නිමේෂාගේ සියලු අරමුණු ඉටු වේවා යන්න අපගේ පැතුමයි.